අපර උඩට කරන්න අපි ආරාධනා කරනවා හැමෝටම මේ කිරිඋතුරන් ස්ථානයේ එන්න කියලා. මොකද කට්ටිය ටිකක් දුර ඉන්නවට වඩා ළඟට ආවම අඳුනා ගන්න හැමදේටම පහසු වෙන්න. අපේ පුංචි දුවලා පුතාලට ආරාධනා කරනවා මේ එවන තියෙන තැනට එන්න. ඔයාලට පහසුයි එතකොට අපිට අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ලැබුවා මේ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුබම සමාලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපේ රැකියාවන් කරගෙන යන්න, අපේ වැඩ කටයුතු කරගෙන යන්න අපි මේ රටවල් වලට ඇවිල්ලා හැමෝම අවුරුද්දක ලංකාවට ගිහිල්ලා අපිට සම්බන්ධකම් තියාගන්න බැරි නිසා අපි තීරණය කරා මේ අලුත් අවුරුදු උත්සවයේ හැමෝම එකතු වෙලා මේ ස්ථානයේ පවත්වන්න. ඉතින් මුලින්ම අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ අවුරුදු උත්සවයට සහභාගී වෙන එක ගැන. ඒත් එක්කම ගොඩාක් ස්තුතියි හැමෝටම ඉතාමත්ම ආදරයෙන් එකතුකමෙන් එකතු වෙලා මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවාට. එහෙනම් කාවේද අපි පටන් ගමු වැඩ කටයුතු. වැඩ අධිකව තියාගෙන මේ විදිහට ඇවිල්ලා අද දවසේ මේ වැඩ කටයුතු වෙන්නේ මේ සර්ව ප්‍රකාරයේ සාර්ථක වීමේ කියන ඒ අරමුණ හිතේ තියාගෙන මේ සම්බන්ධ වීම ගැන ඇත්තටම අපි එක හිතෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ හැමෝටම. ඒ සිතුවිල්ලත් එක්ක අපි හැම වැඩක්ම සුබසිතින් ආරම්භ කරමු එහෙනම්. හරි. අලුත් අවුරුදු උත්සවයේ ආරම්භ කරනත් එක්කම අපි චුට්ටක් මතක් කරගමු හැමදෙනාම අපේ අලුත් අවුරුදු චාරිත්‍ර ටික. ඒත් එක්කම අපේ පුංචි දරුවන්ට දැනගන්නත් එක්ක අපි අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම විස්තර කරලා දෙන්න. සංස්කෘතයන්ට අනුව අපි අවුරුද්ද කියලා කියන්නේ අවුරුද්ද කියලා හඳුන්වන්නේ අවුරු කියන ඉර. ඉද්ද ගැහුවා වගේ අපේ ශ්‍රී ලංකාවේ හරියට මුදුන් වෙන කාල සීමාව, ඒ හරියට මුදුන් වෙන දිනය අපි අවුරුද්ද කියලා හඳුන්වනවා. ඒත් එක්කම ජ්‍යොතිෂයට අනුව අපි හැමෝම දන්නවා රාශි චක්‍රයක් තියෙනවා. මේ රාශි චක්‍රයේ සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කිරීම අපි ජ්‍යොතිෂයට අනුව අවුරුද්ද කියලා හඳුන්වනවා. ඉතින් මේෂ රාශිය කියන්නේ අවුරුද්දේ ප්‍රථම රාශිය. ඒ වගේම ඉතින් මේ මීන රාශියේ ඉඳලා සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීම අපි ජ්‍යොතිෂයට අනුව අවුරුද්ද කියලා හඳුන්වනවා. ඒත් එක්කම සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සියලුම කටයුතු අපි මේ චූටි දුවල පුතාලා මං හිතන්නේ ගිය අවුරුද්දේ හිටපු අය දන්නවා ඇති මම මේ විදිහටම කියලා දුන්නා. ඉතින් අවුරුද්දේ කටයුතු නැකත් චාරිත්‍ර අපි සිද්ධ කරන්නේ සූර්යයාගේ ගමන් මාර්ගයත් එක්ක. ඉතින් අපි මේ අලුත් අවුරුද්ද හැම කටයුත්තක්ම සූර්යයා කේන්ද්‍ර කරගෙන තමයි මේ අවුරුද්දේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ අවුරුද්දට
අපි චූටි පුතාලා දන්නවද කවුරු හරි කෙනෙක් මට කියන්නේ මේ අවුරුද්ද කියන එකට කියන තවත් නම් මොනවද තියෙන්නේ? හොඳයි. එහෙනම් අපි කාව්‍යදුව අපි පුංචි මල්ලට අංගල් දැනගන්නත් එක්ක අපි කියමු සිංහල අවුරුද්ද අපි සූර්ය මංගල්‍ය කියලා අතීතයේ අපි හැඳින්වුවා. ඒත් එක්කම වප්මහා මංගල්‍ය. දැන් සූර්ය මංගල්‍ය කියලා කියන්නේ හැම දෙයක්ම සූර්යයා කේන්ද්‍ර කරගෙන සූර්යාගේ ගමන් රටාවන් අධ්‍යයනය කරලා ඒ අනුව අපි කටයුතු කරන හින්දා අපි සූර්ය මංගල්‍ය කියලා කියනවා. ඒත් එක්කම වප් මාසය කියලා කියන්නේ අප්‍රේල් මාසය. එතකොට අප්‍රේල් මාසයට මේ අවුරුද්ද යෙදিলা තියෙන හින්දා අපේ සිංහල අතීතය අපි හැඳින්වුවා මේක වප්මහා මංගල්‍ය කියලා. ඒත් එක්කම පුරාණේ මේ අවුරුද්ද හඳුන්වලා තියෙනවා නැකත් කෙලිය කියලා. කවුරුද දන්නවද නැකතක් කියන්නේ මොකක්ද කියලා? අපේ අම්මලා තාත්තලා කවුරුද දන්නවද නැකතක් කියන්නේ මොකක්ද කියලා? සුබ වේලාවක්. හරි. ඒක තමයි. දැන් අපි මේ සූර්යාගේ ගමන් රටාවත් එක්ක අපේ ජ්‍යොතිෂයේ ගණන් කිරීම වලට අනුව සුබ වේලාවල් අපි හැම කටයුත්තක් කරන්න මේ මුළු ලංකාවෙම ඉන්න සියලුම අපේ සිංහල දමිළ අපේ ආදරණීයයන් හැමෝම මේ නැකත් වෙලාවට තමයි අවුරුද්දේ ඒ වැඩ කටයුතු කරන්නේ. මම හිතන්නේ මුළු ලෝකේටම අපේ ලංකාව විතරයි මේ වගේ හැම දිනම එකතු වෙලා එකම වෙලාවකට මේ සියලුම වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ අවුරුද්දේ අපි මිනිස්සුන්ට විතරක් නෙවෙයි මේක ස්වභාව ධර්මයන් එක්කම අපි යන ගමනක්. ඉතින් දැන් අවුරුදු කාලෙට වක්මහට අපි හැමෝම දන්නවා ලංකාවට ගියා නම් අපේ ස්වභාව ධර්මයන් මේකට අවතීර්ණ වෙලා තියෙනවා මේ වක්මහා මංගල්‍ය වෙනුවෙන්. අපි හැමෝම දන්නවා ගොඩාක් පළතුරු ලංකාවේ තියෙන මොන කාලෙද? මේ අවුරුදු කාලේ. එතකොට මේ ස්වභාව ධර්මයෙන් ප්‍රවා මේ අවුරුදු වෙන්නේ ගොවිතැන හා සම්බන්ධව තමයි අපේ වැඩ කටයුතු තිබුණේ. ඉතින් මේ ගොවිතැන කිව්වහම මූලික වශයෙන් ගොඩ සහ මඩ කියලා අපි ගොවිතැන් ක්‍රම දෙකක් ලංකාවේ තිබුණා. ඒත් එක්කම මේ ගොඩ සහ මඩ කියන ගොවිතැන් ක්‍රම දෙකේදීම අපිට විශේෂයෙන්ම මඩ ගොවිතැන අපි සහල් කර්මාන්තය වෙනුවෙන් කරන මඩ ගොවිතැනේදී අපිට තියෙනවා කන්න දෙකක් කියලා. ඒ කියන්නේ ගොවිතැන් කරන කාල දෙකක්. ඉතින් දැන් මේ යල සහ මහ කන්න දෙක අතර තියෙන කාලයක් තමයි මේ අවුරුද්ද වෙනුවෙන් අපි යොදවගෙන තියෙන්නේ. අපේ අතීතයේ ගොඩාක් ශ්‍රී ලංකාවේ අපේ මිනිස්සු ගොඩාක් ගොවිතැනත් එක්ක සම්බන්ධ වුණාම මේ ගොවිතැන් කටයුතු කරලා ඊට පස්සේ අපේ අස්වැන්න ලබාගෙන ඒ අස්වැන්නෙන් ප්‍රධාන කොටස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි වෙන් කරේ. ඊළඟට දෙවෙනි කොටස අපේ දෙවියන් වෙනුවෙන් වෙන් කරා. මේ දෙවියන් වෙනුවෙන් වෙන් කරලා ඊට පස්සේ ඊළඟ අස්වැන්නේ කොටසෙන් තමයි අලුත් සහල් කොටාගෙන අපේ අවුරුද්දේ කෑම වර්ග ටික අපි හදාගත්තේ. ඒත් එක්කම අපි කෙටියෙන් විස්තර කරන්න අතීතයේ කොහොමද මේ නැකත් චාරිත්‍ර ටික හැදුනේ කියලා. කවුරු හරි දන්නවද කවුද මේ නැකත් හදන්නේ කියලා? හොඳයි. පුරාණ ගම්වල හිටිය දැන් මූලිකම අපේ මේ අවුරුදු නැකත් ටික සම්බන්ධ වෙන්නේ රජමාලිගාවත් එක්ක. රජතුමා තමයි මේ නැකත් මණ්ඩලයට ආරාධනා කරනවා ඕගොල්ලන් ඇවිල්ලා අපි මේ අවුරුදු චාරිත්‍ර කරන් නැකත් ටික හදලා දෙන්න කියලා. ඉතින් එතකොට මේ නැකත් අපි ඒගොල්ලන්ට කියනවා නැකත් රාළ කියලා. නැකත් රාළ රජමාලිගාවට ඇවිල්ලා එයා අදාළ නැකත් ටික රජතුමාට බාර දුන්නාට පස්සේ අඩවෙන කරුවෙක් හරහා මේ නැකත් චාරිත්‍ර මේ නැකත් තියෙන වෙලාවල් මුළු ලංකාව පුරාම ප්‍රචාරය කරා. ඉතින් ඒත් එක්කම දැන් සමහර දැන් රජමාලිගාව තියෙන තැනට වඩා ගොඩාක් දුර බැහැර ගම් පළාත් තියෙනවා. මේ ගම් පළාත් වල මේ නැකත් හැදුවේ එක මණ්ඩලයක් විසින්. අපි මේකට කියනවා නැකත් මණ්ඩලය කියලා. දැන් මේ නැකත් මණ්ඩලයට අදාළ වෙන විශේෂ පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. එක තමයි ගමරාල. ගමරාල කියන්නේ ගමේ ප්‍රධානියා. ඊළඟට තමයි ගොවිරාල. ගොවිරාල කියන්නේ මේ ගමේ ඉන්න ගොවිතැන සම්බන්ධව කරන ප්‍රධානියා. අනිත් එක්කෙනා තමයි නැකත්රාල. නැකත්රාල තමයි මේ එකතු වෙලා නැකත හදන කෙනා. අනිත් එක තමයි දැනමිතිරාල. මිතිරාල කියන්නේ පුරාණ ගමේ හිටපු ගුරුවරයා. එයාට අපි කියනවා දැනමිතිරාල කියලා. එතකොට මේ දැනමිතිරාල ඊළඟට තමයි අන්තිම කෙනා වෙදරාල.
දැන් මේ ඉන්න බුද්ධිමත්තු ටික එකතු වෙලා නැකත් මණ්ඩලයක් හදලා මේ නැකත් හැම දෙයක්ම කරේ අපේ ගමේ පන්සලේ. එහෙනම් අනිවාර්යයෙන්ම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මේකට සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේ නැකත් මණ්ඩලය එකතු වෙලා තමයි ගමේ නැකත් ටික හදලා ඉවරලා මුළු ගමට ප්‍රචාරය කරනවා. මෙන්න මේ වෙලාවල් තමයි අපි නැකත් වශයෙන් සඳහන් කරන්නේ. මෙන්න මේ වෙලාවට මෙන්න මේ කාර්යයන් ටික අපි සිද්ධ කරනවා කියලා. දුව දන්නවද මොනවාද අපේ අවුරුද්දත් එක්ක තියෙන මේ නැකත් ටික කියලා? ටික නේද? මුලින්ම මට මතක විදිහට හිසතෙල් ගෑමේ චාරිත්‍රය තියෙනවා නේද? දවස් ගානකට කලින් මට මතකයි හරි. ඊට කලින් පුතේ මුලින්ම මේ අවුරුද්දේ තියෙන පළවෙනි නැකත තමයි නවසඳ බැලීම. ඔව් නවසඳ බැලීමෙන් තමයි අපි මේ අවුරුදු චාරිත්‍ර ආරම්භ වෙන්නේ. මේක තමයි අපේ පළවෙනි නැකත. සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ සියලුම නැකත් මං කිව්වා ඉස්සර සූර්යයා මුල් කරගෙන කරනවා කියලා. ඉතින් ඒ සූර්යයාට කරන ගරු කිරීමක් විදියට තමයි අපි අවුරුදු චාරිත්‍ර සූර්යයා මුල් කරගෙන කරන්නේ. මොකද සූර්යයා තමයි අපේ ගොවි තැනට අපිට උදව් වෙන්නේ. ඒත් හිතන්නේ සූර්යයා ගැන කියනකොට අද නම් අපිට සූර්යයා උදව්වකට වඩා ටිකක් අපහසුතාවයකට තමයි පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් අතීතේ සූර්යයා මුල් කරගෙන මේ දේවල් කරේ. සූර්යයා තමයි අපේ ගොවිතැනට වර්ෂාව ලබා දෙන්නේ. එතකොට මේ අපේ ගොවිතැනට අවශ්‍ය අවුව ලබා දෙන්න මේ හැම දෙයක්ම ලබා දෙන සූර්යයාට ගරු කිරීමක් විදියට තමයි මේක සූර්ය මංගල්‍ය කියලා හැඳින්වෙන්නේ. දැන් අපි පවර්ණ අවුරුද්දට නවසඳ බලනවා කියලා කියන්නේ පරණ අවුරුද්දට නැකත් තියෙනවා නවසඳ බලනවා කියලා. එතකොට ගෙදර ප්‍රධානියා, ඒ කියන්නේ තාත්තා, ගෘහමූලිකයා එළියට ඇවිල්ලා මේ නැකත් වෙලාවට හඳ දිහා බලලා හඳ එයාට දැක ගන්න ලැබිච්ච ගමන්ම ගෙදර අයට කියනවා මෙන්න අපි අද නවසඳ දැක්කා. එහෙනම් අපි නැකත් ආරම්භ කරමු කියලා. එතකොට මේ නවසඳ බැලීමෙන් අපි කරන්නේ දැන් සඳ කියලා කියන්නේ ජ්‍යොතිෂ්‍යය අනුව මනස. සඳ තමයි සඳ කියවෙන්නේ මනස කියන එක. ඉතින් මනස නිර්වුල්ව තියෙන්න ඕනේ අපේ හැම දෙයක්ම ඉදිරියට කරගෙන යන්න. එහෙනම් මේ නවසඳ බලලා අපේ මනස නිර්වුල් කරගෙන අපි අවුරුද්දේ ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්න මුලින්ම නවසඳ බලන්න. එතකොට ඉතින් පස්සේද හිසතෙල් ගාන. හිසතෙල් ගාන කියන්නේ අවුරුද්දේ තියෙන අමුතුම චාරිත්‍රයක්. හොඳයි. එහෙනම් ඊළඟ තියෙනවා අපිට පරණ අපේ මිනිස්සුන්ට මේ සූර්යයාගෙන් එන කිරණ වලින් තියෙනවා නරක එහෙම නැත්නම් අපි අසුබ කිරණ ඇවිල්ලා අපිට අසුබ දේවල් ලබා දෙන නිසා මේ කාලයට අපි කියනවා හැම වෙලාවෙම මේ කාලේ නැකතක් නැහැ. මේ වෙලාවට මොනම නැකතක්වත් හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ සිංහලයා මේ වෙලාවට පන්සල මූලික කරගෙන වන භාවනා කටයුතු ඒත් එක්කම ගමේ පන්සලට ගිහිල්ලා ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් වන දේශනාවක් අහලා එහෙම නැත්නම් ගමේ පන්සලේ හැමෝම එකතු වෙලා යම් කිසි දේවල් කතා කරගෙන මෙන්න මේ කාලයට තමයි බුදුරජාණන් වහන්සේ මූලික කරගෙන බුද්ධ පූජාවල් පවත්වන්නේ. බෝධි පූජාවල් පවත්වමින් මේ සංක්‍රාන්ති කාලේ අපි ගෙවාගෙන යනවා. ඒ කාලේ තමයි තුන ධාර්මික කටයුතු අපි සිද්ධ කරන්නේ. අනිවාර්යයෙන්ම. මොකද මේ නැකතක් නැති වෙලාවට අපිට යම්කිසි සුබ නැති අසුබ බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බෞද්ධයෝ විදිහට සිංහල බෞද්ධයෝ විදිහට අපි දන්නවා අපේ මේ හැම දෙයක්ම අපේ කර්මය හේතු කොටගෙන සිද්ධ වෙනවා නම් අපි උත්සාහ කරනවා අපේ කර්මය හොඳ කර්ම අපිට ලබා ගන්න. ඉතින් එහෙනම් හොඳ කර්මයක් අපිට ලබා ගන්න නම් අපේ අනාගතය වෙනුවෙන් එතකොට අපි උත්සාහ කරන්න ඕනේ බෝධි පූජාවල්, බුද්ධ පූජාවල්, ඒ වගේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන සියලුම පූජාවල් ඒත් එක්කම ගමේ පන්සලක බණ භාවනාවල් වගේ දේවල් තමයි මේ කාලේදී අපි සිද්ධ කරන්නේ. එහෙනම් ඊළඟට අපි අද පොඩ්ඩක් වෙනදට වඩා ඉක්මනින් යනවා. මොකද අවුරුදු උත්සවේ වැඩ කටයුතු ඉස්සරහට ටිකක් සාර්ථකව කරගන්න සහ මට පේනවා හැමෝටම ටිකක් අපහසුතාවයක් මෙතන ඉන්නේ. ඉතින් ඒ නිසා අපි චුට්ටක් ඉක්මනට අද මේ ටික හඳුන්වා දෙන්නම්. අලුත් අවුරුදු උදාව. මේ තමයි අලුත් අවුරුද්දේ තියෙන විශේෂම නැකතක්. ඉතින් අලුත් වෙලා ගෙවල් අලුතෙන් පේන්ට් කරලා එතකොට මේ අපි ලැබපු අත්දැකීම අපේ දුවලා පුතාලට අපි මේක හරි කනගාටුදායක සිද්ධියක්. නමුත් අපි යම් කිසි හේතුවක් හින්දා මේ රටවල් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ මේ දුවලා පුතාලට මේ දේවල් ලැබෙන්නේ නැති නිසා අපි අපේ පුංචි දරු පරම්පරාව ඊළඟ පරම්පරාව මේ දැනුවත් කරන්න තමයි මේ උත්සාහය ගත්තේ අද මේ අවුරුදු උත්සවයක් දෙන්න. බලන්න ඔය වචනේම තියෙන නැවුම් බව අවුරුද්ද නේද?
සාමාන්‍ය වචනයක් නෙවෙයි. ඉස්සර අපි වචන අපි ගුරුවේ තියෙද්දි ස්කෝලවල අපි නිවාඩු ගන්නවා. පරිසරය වෙනස් වෙන අපි ඉස්සර කතා කරා. ඉතින් ඒත් එක්කම අවුරුදු කියද්දිම ඔළුවට එන නැවතුම වෙන වචන වලින් එන්නේ. අනිවාර්යෙන්ම ගෝයන් කපලා අපේ කුඹුරු යායවල තමයි හවස අපේ යාළුවෝ එකතු වෙලා සෙල්ලම් කරලා ඒ වැඩ කටයුතු හරි විනෝදයෙන් අපි ගත කරේ. අපි ගෞරවයෙන් ආරාධනා කරමු දුවේ මේ කිරියුතු වීම සඳහා අපේ ආදරණීය අම්මලට. මොකද අලුත් අවුරුද්දේ ගෘහණිය තමයි මූලික තැන දෙන්නේ. තාත්තා තමයි ගෙදර ගෘහ මූලිකයා. හැබැයි අවුරුද්දේ ගෘහ මූලිකයක් වෙන්නේ අම්මා ගෙදර. විශේෂයෙන්ම මුලිතැන්. අනිවාර්යෙන්ම. ඒක ඇයිකේ කාටවත් නැහැ. ඒ නිසා අපේ ආදරණීය අම්මලා ටිකට ආරාධනා කරනවා. ලිපගිනි මෙලවීම සඳහා. දෙකයි තුනයි උඩ පළ ගත්තත් වට්ටක් ආ බිම පළ ගත්තත් වට්ටක් ආ උඩ පළ ගත්තත් බිම පළ ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක් ආ මේ දෙවුම දන්නවද? වට්ටක් දන්නවද? මොනවද වට්ටක්? පම්කින්. ඒ වට්ටක් සමහර සමහර වට්ටක් තමයි උඩත් හැදෙනවා. බිමත් හැදෙනවා නේද? දැකලා තියෙනවද? හැබැයි මේවා උඩ තිබුණා බිම තිබ්බත් ඔක්කොම වට්ටක් නේද? ඒ කියන්නේ මේ පුතේ ඔයගොල්ලෝ මොන තැනක හිටියත් කොයි රටක හිටියත් කොයි හිටියත් ඔයගොල්ලෝ කුංචි දුවලා පුතාලා අපි මෙහෙම හිතමු. ඔයගොල්ලෝ ලංකාවේ කුංචි දුවලා පුතාලා ඔයගොල්ලෝ කොයි හිටියත් ලංකාවේ තියෙන සංස්කෘතිය ඒ හොඳ ගුණාංග ලෝකෙ කොයි හිටියත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒවා පරිස්සම් කරන්න ඕනේ පිළිපදින්න ඕනේ. අපි මේ අදහස මේ අලුත් අවුරුදු දවසේ අපි බොහොම ස්තුතියි. අපි ගොඩාක් ආදරය කරන සයිතේ සාමිකමාම ගොඩාක් ස්තුතියි සාමිකමාම අපිට මේ ජන කවිය කියලා දුන්නට, සබන්පදේ කියලා දුන්නට. ඒත් එක්කම දැන් අපි මේ වැඩැලි ලිපගිනි මෙලවීම. ලිපගිනි මෙලවීම කියලා කියන්නේ සිංහල අලුත් අවුරුදු දින ප්‍රමුඛ ස්ථානයක් හම්බෙන චාරිත්‍රයක්. ඉතින් මෙන්න මේ චාරිත්‍රය අදාළ වෙන්නේ මුළුතැන්ගේට. දැන් මෙතන මුළුතැන්ගේට අදාළ මේ චාරිත්‍රය සිද්ධ කරන්න අපේ ආදරණීය අම්මා එකතු වුණා අපිත් එක්ක. ඒත් එක්ක මම හිතන්නේ හැමෝම එකතු වෙලා පුංචි අක්වල සන්නාදයක් දෙන්න ඔය අක්තික බැනගෙන ඉන්නේ නවත්තන්න. නැති. හරිනේ. අවහනින් දුන්නා. හරි. වස්තුති. ඒත් එක්ක අපි ආදරේ මතක් කරනවා අපේ මහේෂ් මල්ලිගේ ආදරණීය මෑණියන් සහ පියාණන් මේ අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ලංකාවේ ඉඳලා අප වෙලාවේ අපිත් එක්ක මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන විශේෂයෙන් අපි ගොඩාක් ආදරෙන් සිහිපත් කරනවා ඔබ දෙපළොත්. එහෙනම් අපි මේ අලුත් අවුරුද්දේ මේ සිද්ධ කරපු චාරිත්‍රය දැන් මම මේ දුලපුතාලට මේ චාරිත්‍රය ගැන කියන්නේ ඉස්සෙල්ලා මම මේ දුලපුතාලට ඒත් එක්ක අපේ මේ ඉන්න හැමෝටම ආරාධනා කරනවා මේ මුට්ටියේ තියෙන කිරි ටික ඉතිරි වෙනකොට හැමෝම එකතු වෙලා හයියෙන් අම්පුරියක් ගහන්න ඕනේ. මොනම එකකින් හිටියත් අනිවාර්යයෙන්ම හරි ලස්සනට හයියෙන් අම්පුරියක් ගහන්න ඕනේ. ලංකාවටම ලෝකෙටම ඇහෙන මම හිතන්නේ අපේ ආදරණීය අමරදාතලා කැමරා අමෝරාගෙන මේ හැම දෙයක්ම මේ ලෝකෙට යනවා. Facebook කරා එහෙම නැත්නම් වෙනත් දෙයක් කරා අපි මේ අවුරුද්දේ ලංකාවේ ඉන්න කට්ටිය දකිනවා මේ අපේ කටාර අවුරුද්දේ. ඉතින් එහෙනම් අපි දැන් පෙන්නන්න ඕනේ අපේ කටාර වල ඉන්න මේ අපි ශ්‍රී ලාංකිකයන් කියන්නේ අපි අර නිෂ්පාදනය කරපු ඒ දේවල් කියන්නේ අපේ ගොවිතැන් නිෂ්පාදනය කරපු දේවල් පරිභෝජනයේ සූදානම් කර ගැනීම තමයි මේ චාරිත්‍රයෙන් අපි සිදු කරන්නේ. ඒත් එක්කම ලිපගිනි මෙලවි වසර පුරාම තුන් වේලම අපේ කුස පුරවා ගන්නවා. අපි කවදාකවත් අපේ අදින සිංහලයා බඩගින්නේ හිටියේ නැහැ කෑම නැතුව. ඒ හින්දා අපේ මේ ගොවිතැනත් එක්ක ගොවිතැනෙන් අපි හම්බ දේවල් පරිභෝජනයේ සේවන කරලා අපි මේ ලිපගිනි මෙලවි එකක් පාරකට වෙනවා. මුළු වසර පුරාම අපේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ඒ වගේම ලෝකවාසී ජනතාවගේ තුන් වේලම ඒගොල්ලන්ගේ ආහාරය ඒගොල්ලන්ට ලැබිලා ඒගොල්ලන්ට කවදාකවත් කුසගින්නේ හැමින්ද නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මේ ඉන්න සියලු දෙනාම ඒ ප්‍රාර්ථනය සිදු කරනවා ඇති කියලා. ඒ ඇතුලේ ඔයාලා මොකක්ද ප්‍රාර්ථනාවක් කරොත් ඒක අනිවාර්ය විශ්ලේෂණය වෙනවා කියන කිව්වොත් එකපාරම මොකද ඉන්න දෙන්නේ. දැන් හිතේ ගානේ
ඒක ලස්සන ප්‍රාර්ථනාවක් වෙනදී අන්නේ ප්‍රාර්ථනාව ඒ විදිහට විශ්ව වෙන්න පුළුවන් වේවා කියලා ඒ සතුට ඒ විදිහට මුක් විදිහට පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම අපි බලමු මේ මොකද දැන් මේ දීපදින මෙලවීමේදී කවදාවත් කියන්න දුව මේ දීපදින ගින්දර මේ ගින්දර වලින් සංකේතවත් කරන්නේ ගිනි දළු වලින් සංකේතවත් කරන්නේ අපේ ශිෂ්ටාචාරය ශක්තිය ඒක තමයි මේ කිරි දළු වලින් අපි සංකේතවත් කරන්නේ. එතකොට මේ කිරි උතුරලා අපේ කිරි ඉදිරියෙන් අපි සංකේතවත් කරන අපේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙලා අපිට බත බුලතින් අපි කියන බත බුලතින් සපිරලා සුබම අලුත් අවුරුද්දක් ඒ කියන්නේ අපි ගත කරන්න ආරම්භ කරන මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් ඒ වගේම ශාස්ත්‍රීය අවුරුද්දක් වෙන්න කියලා තමයි මේ චාරිත්‍රයෙන් ප්‍රාර්ථනා කරන්නේ. සරලව කිරියෙන් පැණි කිකිරේ. හරියට මම හරි අපි මේ චූටි දුවකුට හරි පොතේකුට හරි කොච්චර අවස්ථාවක් දුන්නත් මොනවා හරි රබර් පදයක් දැන් චාමිත මාම කියලා දුන්න රබර් පදයක් කියන්න පුළුවන් කාටද? කවුද ඉන්නේ මෙතන? අම්මලට බැරිද වෙන රබර් පදයක් කියන්න? තාත්ති එකතු වෙලා. අපි මයික් එක දෙමු පුතා මේ අම්මලට ලස්සන රබර් පදයක් කියන්න කියලා. මෙන්න අපේ පුතෙක් ඇවිල්ලා ඉන්නවා. ගොඩක් ආරාධනෙ හැමෝම මේ අහන්න හරි ලස්සනයි. අපි දැන් හරියට ඉස්සරහට මේකද ගොඩෙක් රත්තරන් ඒකද ගොඩෙක් මේකද ගොඩෙක් පතන් පරත සත්තරන් අපි ආයෙ පාරක් කියමු ඒක. ඒකද ගොඩෙක් රත්තරන් මේකද ගොඩෙක් රත්තරන් ඒකද ගොඩෙක් මේකද ගොඩෙක් අතින් පරත රත්තරන් හරිම ලස්සනයි. තව කවුද ඉන්නේ අපේ චූටි දුරේ පුතේ කවුරු ඉන්නවද? හරිම ලස්සනයි. හොඳයි එහෙනම් දැන් අපිට පේනවා අපේ කිරි මුට්ටිය ටිකෙන් ටික කිරි ටික උඩට එනවා. කිරි උතුරවන්න ලං වෙනවා. හැබැයි තව ටික කාලයක් යයි අපි බලමු. තව අපේ චූටි දුවල පුතාලගේ මොනවද දර්ශකයන් තියෙන්නේ? අපි මේ දුවල පුතා ලස්සනයි. එහෙනම් දැන් අපේ මේ අම්මලා තාත්තලා මන්දක් කියන දෙවනි වෙනවා අපේ දරුවන්ට. මොකද කියන්නේ? අපි දන්නේ වට. කවුද කියන්නේ? තාත්තලා රවපරියක් කියනවද අම්මලා කියනවද? පොඩි සංජයත් තාත්තලා. විශේෂ ඉල්ලීම කියන තාත්තලාට. අපි ගෙදර තුන් දෙනයි තුන්පලේම නව දෙනයි. තුන් දෙනා ඉන්න පවුල් කීයක් ඉන්නවද? මොකද මේ කිරි මුට්ටිය වටේට එන්න කියලා අවුවගෙන පොඩ්ඩක් අපි අමතක කරලා දාමු පොඩි වෙලාවකට. දැන් මේ කිරි මුට්ටිය ලස්සනට ඉදිරියගෙන එනවා. එහෙනම් අපි හැමෝම අපේ තියෙන ප්‍රාර්ථනාවල් මේ අවස්ථාවේ අපි සිදු කරගන්න ඕනේ. ඒත් එක්කම මේ ප්‍රාර්ථනාවත් මේ කිරි මුට්ටියේ තියෙන කිරි ටික දුතුරනවා වගේ අපේ ජීවිත සාර්ථක වෙලා සන්තෝෂයෙන් පිරීලා ඉතිරිලා යන්න කියලා අපි මේ වෙලාවේ සුබ ප්‍රාර්ථනාවක් කරමු. හැමෝම එකතු වෙලා පුංචි දුවල පුතාලා ආදරයෙන් වට වෙලා එන්න මේ උඩින්. ලස්සනට බලලා හොඳ ලස්සන අප්පුඩියක් මට ඕනේ මේ ලංකාවට ලෝකයට ඇහෙන්න. අපි බලන් ගමු අපි අප්පුඩිය මේක ඉවරනකම්. අප්පුඩිය. It's like some pieces. Oh my God! I'm gonna take this. දැන් බලන්න අපිටුව මේ කිරි මුට්ටියේ කිරි උතුරනකොට මම මේ මැච් අපේ වටේ ඉන්න ලයිෆ් එකේ මේ චූටි No, I love it.
හරි. එහෙනම් අපි අම්මා තාත්තලා මේ පැත්තේ අම්මයි තාත්තලා එක ළඟට එන්න. ඒ ඉස්සරහම තමන්ගේ දරුවන්ව තියාගන්න මේ චාරිත්‍රය ඉක්මනට අපි ඉවර කරලා ඊළඟට අපිට පුළුවන් මේ ආහාර අනුභව කරලා අපේ අවුරුදු ක්‍රීඩාවලට යන්න. පස්සේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ අවුරුදු උත්සව සංවිධානය කරන්න ඕනේ. පුළුවන්කමක් තිබුණොත් අපි හිටියොත් අපිට ආරාධනා කරන්න අනිවාර්යයෙන්ම අපි වෙනවා. මම හිතන්නේ මේත් එක්කම ගල්පන්න එන්න කියලා. මම හිතන්නේ අපි සාමාන්‍ය මහත්මයාට ආරාධනා කරමු මේත් එක්ක උපුල් මහත් අපි පහන දල්වන්න. ඒත් එක්කම කවුද අපේ මේ හැමෝම ආදරයෙන් එකතු වෙන්න අපේ නම් කිව්වොත් ඒක විශේෂයෙන් කිසිම දෙයක් නැහැ. හැමෝම එකතු වෙන්න මේ අපි පහන පත්තු කරලා මේ ආශිර්වාදය මේ හැමෝටම ලබා දෙන්න. ඉතින් තමයි පැත්තකින් යනවා පහන පත්තු කරනවා. ඒක මේ පැත්තේ ජනක මහත්තයා අපි ආරාධනා කරනවා මේ මහත්තයාට අපේ මහත් මාමට කියනකොට කැමති නැහැ. ඉතින් මේ දැල්වෙන මහත් සුවලා ලෝකේ සියලු දෙනාගේ දිවි පහර වේවා යන්නේ සියලු දෙනාගේ ප්‍රාර්ථනා. ඒත් එක්ක මේ පැත්තෙන් මෛත්‍රී මහත්තයා අපි එක්ක සම්බන්ධ වෙනවා වහන දැල්වීම සඳහා. චාමින්ද මහත්තයා අනිත් පැත්තෙන් මේ නම් කිව්ව නොකිව්වට අපි හැමෝම දන්නවා අපි හැමෝම මේ හිතවත්තු ඉන්නේ මෙතන. I did one color in my head.